කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් වෙසක් සතිය පහ වුණා විතරයි වෙසක් වීඩියෝ එකක් අරන් යන්න ඕනේ කියලා මම හිතුවා. මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒවා ටිකක් එකතු කරලා ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා හිතුවා. ඉතින් මේ තියෙන්නේ නුවර තිබුණු වෙසක් කලාපයක් වගේ තිබුණ එකක්. ඉතින් ඒකේ විවිධ ක්‍රීඩා වර්ග තිබුණේ. ඉතින් මේ තියෙන්නේ එහෙම එකක්. දැන් අමුතු දේවල් තියෙන වෙසක් එකටත්. ඉතින් මේ තිබ්බ තවත් තැනක් එතන මාර පරාජය තමයි තිබුණේ බුදුරජාණන් වහන්සේගේ. මාර පරාජය කොහොමද තිබුණේ කියලා ගොඩක් ඒවා එකට එකතු කරලා තමයි මෙතන හදලා තිබුණේ. ඉතින් මේ හරිම ලස්සනයි. කට්ටියක් එකතු වෙලා මහන්සි වෙලා ඉතින් ඒ දවසට අනිත් අයට පෙන්නලා ඒගොල්ලෝගේ හිත සතුටු කරන්න, ඒ වගේම දහමෙන් යොමු කරන්න මේ වගේ දේවල් කරනවා කියන්නේ ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙන වැඩ. කිව්වත් හරියටම හරි. ඉතින් ලොකු වීඩියෝ එකක් මෙතන මං හිතන්නේ මම ගත්තේ. මොකද එතන හරිම ලස්සනට හදලා තිබුණා මේ ෆෝන් එකෙන් පේනවටත් වඩා. ඉතින් මේ තියෙන්නේ මම දැකපු ලස්සන වෙසක් කූඩුවක්, කැරකෙන කූඩුවක්. ඒකත් කලාපෙම තමයි තිබුණේ. එක පැතිවලට එක කලාප තිබුණානේ. ඉතින් මේ අපේ පැත්තේ තිබ්බ කලාපේ තිබ්බ කූඩුවක්. ඒකත් හරිම ලස්සනයි. පාට ලස්සන බල්බ් දාලා පත්තුවෙන් හදලා තිබුණා. මෙතන තිබුණේ කෝපි දන්සලක්. කෝපි දන්සලක් බීලුණාට පස්සේ තමයි දන්නේ කෝපි කියලා ඇත්තටම. මේ මම හිතන් හිටියේ මේ කොත්තමල්ලි කියලා. මෙතනින් එහාට තියෙන දවල් ගියපු දන්සල් ටිකක්. මේ තියෙන මොඤ්ඤොක්ක දන්සලත් සෑහෙන පිටිපස්සේ මේකේ ඉන්නේ. කොහොම හරි ඉඳලා අපි මොඤ්ඤොක්ක ගත්ත අන්තිමේද අන්න අතන තමයි ඔය zoom කරලා පෙන්නන්නේ. එන්න එතන තමයි බෙදන්නේ. අපි සෑහෙන පස්සෙන් ඉන්නේ මෙතෙන්ට වඩා. හරිද? ඊට පස්සේ අපි කොහොම හරි ගිහිල්ලා මොඤ්ඤොක්ක අරගත්තා. ඊට පස්සේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. මෙතන බිස්කට් වලටත් තියලා අයිස්ක්‍රීම් දුන්නා. මේගොල්ලෝ අමුතු විදියට. හැබැයි රසයි මේ ක්‍රීම් කැකර් වලට. ඊට පස්සේ මට හම්බුණා ලස්සන view එකක්. මම ඒකෙත් ක්ලිප්ස් ටිකක් මේකට ඇඩ් කරනවා කියලා හිතුවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. සුබ දවසක්.